හෙලෝ ගයිස් කොම සාදරයෙන් පිළිගන්නම් මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට මතක ඇති මම දැන්ට වීඩියෝ දෙකකට විතර කලින් දැම්මා මගේ S24 Ultra device එකේ unboxing and review වීඩියෝ එක. ඉතින් ඒකට ගොඩ දෙනෙක් කැමති වෙලා තිබ්බා. ඒ වගේම ගොඩක් ලොකු reach එකක් ඒකට අරගෙන තිබ්බා. ඉතින් ඒ බලපු comment කරපු share කරපු like කරපු ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉතින් ඒ වගේම ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බා AI features Galaxy AI එක ගැන රිවිව් එකක් ඉක්මනින්ම ගේන්න කියලා. ඉතින් ඔන්න මම ඒ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම මං අද වීඩියෝ එකෙන් ගේන්නේ Galaxy AI එක සම්බන්ධයෙන් පොඩි රිවිව් එකක්. එහෙනම් අපි කතා කර කර ඉන්න නැතුව ඉක්මනින්ම යමු වීඩියෝ එකට ගිහින් බලමු Galaxy AI එක මොන වගේද කියලා. ඉතින් guys Galaxy AI එක කියන්නේ ගොඩක් ලොකු AI එකක්. ඇත්තටම මේකේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන්න පුළුවන් ඒ හැමදේම ගැන කතා කරන්න ගියොත්. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතේට වැදගත් වෙන්නේ නැහැ සමහර AI features. ඉතින් ඔන්න ඒ නිසාම මම තීරණය කරා සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේට සහ මම පාවිච්චි කරන AI features 5ක් ගැන අද මේ රිවිව් එකෙන් කතා කරන්න. ඉතින් guys අපි බලමු දැන් ඒ මොනවාද AI features 5 කියලා. හරි guys. ඉතින් ඔන්න මම පළවෙනියටම තෝරන් තියන්නේ මේක cool AI feature එකක් තියෙනවා. ඒක තමයි real time translate feature එක. ඉතින් ඇත්තටම මේ feature එක ගොඩක් වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත නෙමෙයි සාමාන්‍ය වෙන රටක වෙන language එකක් කතා කරන එක්කෙනෙක් එක්ක කතා කරන්න තමයි අපිට මේ feature එක use කරන්න. ඉතින් ඔයා හිතන්න ඔන්න දැන් ඔයා French එක්කෙනෙක් එක්ක කතා කරනවා. එතකොට ඔයාට French ඉගෙන ගන්න බෑ නේ හදිසියට. ඉතින් ඔයාට පුළුවන් ඔයා English වලින් කියන එක ෆ්‍රෙන්ච් වලින් එහාට ඇහිලා ඒ වගේම එයා ෆ්‍රෙන්ච් වලින් අපිට කියන එක අපිට ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් වෙලා එන්න. ඉතින් ඔයා හිතන්න මාර ෆීචර් එකක් guys මේ. ඉතින් මාරම වටිනවා නිකන් බිස්නස් වගේ කරනවා කියලා හිතන්න ඔයාලා. එතකොට ඔයාලට පුළුවන් ඒ ලැන්ග්වේජ් එකෙන් එයාලට හෙන්න ඒක පාවිච්චි කරන්න. ඉතින් guys දැන් ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් guys ඔයාලා මුලින්ම ඔයාලගේ මේ කෝල් ඇප් එක ඕපන් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දකුණු පැත්තේ උඩින් ඩොට් තුනක් තියෙනවා. ඉතින් ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේකේ settings වලට යන්න පුළුවන්. ඒකේ ගියාට පස්සේ මෙතන උඩින්ම තියෙනවා live translate කියලා option එකක්. ඒක ප්‍රෙස් කරන්න. ඉතින් guys දැන් මේකේ මුලින්ම තියෙන්නේ language එක. හරිද? එතකොට අපි කතා කරන language එක අපි මෙතනදි තෝරන්න ඕනි. දැන් language කියන එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මේකේ ගොඩාක් languages තියෙනවා. ඉතින් තාම නම් සිංහල නෑ මේකට දීලා. ඉතින් මේ option එක ඔයාලට නෑ. ඉතින් ඔයාලට English තමයි තෝරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් භාෂාවක් ඔයාලා තෝරගන්න ඒක අවුලක් නෑ. ඉතින් දැන් මෙතන English වර්ග වලිනුත් කීපයක් තියෙනවා. Australian English එක, English India, English United Kingdom එහෙම කියලා එක එක වර්ග තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මේකේ accent එක තමයි වෙනස් වෙන්නේ. English කියලා වෙනසක් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ලංකාවේ ගොඩක් අය නිකන් පොඩ්ඩක් Indian type එකට තමයි English කතා කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් මෙතන English India දෙන්න. අනිවාර්යෙන් ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න ඔයාලා කතා කරන accent එක අනුව මේකේ එයාලට ඇහෙන දේ වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඔයාලා කතා කරන accent එක මොන වගේද කියලා පොඩ්ඩක් බලලා මේකෙන් language එක තෝරන්න. මොකද නැත්තම් එහෙම හදිසියෙ United States කියලා හිතන්නකෝ. එතකොට American English guys ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. අර ඒගොල්ලෝ පොඩ්ඩක් වෙනස් modern English එකක් තින්නේ. එතකොට අපේ mic එකෙන් අපේ ඒ කියන වචන හරියට ගන්නේ නැති වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි කියන වචනේ වැරදියට අරගෙන යාට ඒ කෝල් එකෙන් ඒ විදිහට කියන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් අර ඒ accent එක තෝරන්න ඕනේ හරියටම මේ. මොකද නැත්තම් එහෙම එයා හරියට translate කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ කේස් තියෙනවා මේකේ. පොඩ්ඩක් ඒක මතක තියාගන්න. ඉතින් දැන් මේකේ ඔයාලා කතා කරන accent එක දාගන්න. දැන් මම දානවා මේකේ English United States කියලා. හරිද? ඔන්න දැන් මම තෝරලා තින්නේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේකේ voice එක තෝරන්න. ඉතින් guys දැන් මේකේ voice එක තෝරන්න කියන්නේ දැන් ඇත්තටම ඔයාලගේ voice එකෙන් නෙමෙයි මේක translate වෙන්නේ. ඉතින් මේක voice 1 කියලා තියෙනවා. ඒක මම press කරලා බලන්න. This is what it sounds like when you're translating a call.
ඉතින් ඔයාලට ඇහෙනවා ඇති ඒ වොයිස් එක තමයි දැන් මම කතා කරොත් එහා පැත්තේ එක්කෙනාට ඇහෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඇඩ් වොයිස් කියන එක තෝරලා ඔයාලට පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද ඒ වොයිස් එක ඕනි කියලා තෝරලා ගන්න පුළුවන්. ඉතින් දැන්ට මම මේ තෝරලා තියෙන එක නෙමෙයි ඒක ඔටෝ සිලෙක්ට් වෙනවා ඒ වොයිස් 1 කියන එක. ඒක ගර්ල් ඇක්සන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට එහෙම අනිවාර්යෙන් ඔයාලගේ වොයිස් එක දාගන්න නැත්නම් ඔයා කතා කරනකොට ගර්ල් කෙනෙක්ගේ වොයිස් එකක් විදිහට අනිත් පැත්තේ කෙනාට ඇහෙන්න පුළුවන්. ඉතින් guys ඒ වගේම මෙතන ස්පීච් රේට් එක තියෙනවා. ඔයාලට පුළුවන් ඔයා ස්ලෝ නම් කතා කරන්නේ ඒ වචන අර ස්ලෝ එයාට හෙන්න දාන්න. ඒ වගේම නැත්නම් ඔයාලා ෆාස්ට් කතා කරන්න ගෙනන මේක ෆාස්ට් පැත්තට මූව් කරන්න පුළුවන්. එතකොට පොඩ්ඩ ඔයා කතා කරන වේගය වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ guys මේකේ තියෙනවා mute my voice. ඒ කියන්නේ guys මේකේ තියෙන්නේ දැන් ඔයා හිතන්න දැන් ඔයා මේකේ ඉංග්‍රීසි වලින් කියනකොට ඒකත් එයාට ඇහිලා ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් වෙලා ඇහෙන එකත් එයාට යනවා. එතකොට එයාට පොඩ්ඩක් කරදරයක් වෙන්න පුළුවන්. දැන් අපි කියන එකත් ඇහිලා ඒ ආයි ට්‍රාන්ස්ලේට් වොයිස් එකත් ඇහෙන එක. එතකොට ඔයාලට පුළුවන් මෙතන mute my voice කියන එක දාන්න. එතකොට ඔයාලා මෙහෙම කෝල් එකේ ඉඳගෙන මයික් එකට කිව්වට ඇත්තටම මේකේ ඔයාගේ කටහඬ ඇහෙන්නේ නැහැ. කෙලින්ම මේකෙන් අරගෙන ට්‍රාන්ස්ලේට් කරලා අර ට්‍රාන්ස්ලේට් වොයිස් එක තමයි යන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා other person කියලා කොටසක්. ඒකේ තමයි අනිත් එක්කෙනා කතා කරන ලැන්ග්වේජ් එක ඔයාලට තෝරන්න පුළුවන්. ඒ වගේම guys එයාත් පිරිමි එක්කෙනෙක් නම් ගෑනු එක්කෙනෙක් නම් ඒ අර අදාළ වොයිස් වලින් අපිට ඇහෙන්න ඒක හදන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා mute other persons voice කියලා. ඒ කියන්නේ දැන් එයාගේ main voice එක ඇහෙන්නේ අපිට. එතකොට අපිට ඇහෙන්නෙත් අර translate voice එක විතරයි. ඉතින් මම නම් ඒ ඔප්ෂන්ස් දෙකම ඔන් කරගන්න. මොකද නැත්තම් හිම මල වදයක් වෙනවා. එයා කතා කරන භාෂාව මට ඇහිලා ඊට පස්සේ ආයි ට්‍රාන්ස්ලේට් වෙලත් ඇහෙනවා. ඊට පස්සේ මම කතා කරන එකත් එයාට ඇහිලා ආයි මගේ එකත් ට්‍රාන්ස්ලේට් වෙලා තමයි යන්නේ. ඒ හින්දා මම නම් ඒ ඔප්ෂන් දෙකම ඔන් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් guys ඔන්න ඔහොම තමයි මේ ෆීචර් එක කෝල් එකට ඇඩ් කරගන්න. ඉතින් අපි දැන් බලමු කෝල් එකක් අරගෙන කොහොමද මේක වැඩ කරන්න කියලා. ඉතින් guys ඔන්න දැන් මම මේ ෆෝන් එක අරන් ආවා. ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඒකට දැන් ඔයාලට ඇහෙනවා මම මේකෙන් ට්‍රාන්ස්ලේට් කරන වචන ටික කොහොමද එන්නේ කියලා. හරි. ඉතින් දැන් ඔන්න ඔයාලට දැන් මේ පැත්තෙන් පෙනේ මේකේ ස්ක්‍රීන් එක. මම මේකේ කෝල් එක ගන්නවා. හරිද? ඉතින් දැන් ඔන්න මේක කෝල් එක එනවා. මේකෙන් කෝල් එක අරන් තියන්නේ. හරිද? එතකොට දැන් අපි බලමු මේකෙන් කොහොමද කරන්න කියලා. ඔයාලට පේනවා මෙතන call assist කියලා ඔප්ෂන් එකක් මේ මැදින්ම පෙන්නලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ප්‍රෙස් කරන්න. ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔප්ෂන්ස් දෙකක් එනවා. එකක් තමයි text call අනිත් එක live translate. ඉතින් ඒක ඉබුවට පස්සේ ඔයාලට පේනවා මෙතන other person කියන එකේ ෆ්‍රෙන්ච් වෙලා තියෙනවා. ඒ වගේම me කියන එකේ ඉංග්‍රීසි වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේක ඇහෙන්නේ කියලා. Hi guys, what's up? Bonjour, les gars. Quoi de neuf? ඉතින් guys දැන් ඔයගොල්ලෝ ඇහෙන්නේ මම නම් දන්නේ නැහැ ෆ්‍රෙන්ච් ඉච්චර. මම දන්නේ bonjour විතරයි. හරිද? බලමු දැන් මේකෙන් හරියට ඒක ට්‍රාන්ස්ලේට් වෙලා මේකිනුත් ඇහෙනවද කියලා පොඩ්ඩක් ඉන්න බලන්න guys. bonjour. Hello. දැක්කද? එතකොට මේකෙන් ට්‍රාන්ස්ලේට් කරනවා. දැන් ඔයාලට මේ පැත්තේ ස්ක්‍රීන් එක පේන්නනවා. එහෙම තමයි වෙන්නේ. හරිද? මම එතනින් යාර කතා කරන් දන්නේ නැහැ ෆ්‍රෙන්ච්. ඉතින් යාර කතා කරලා වැඩකුත් නැහැ. දැන් ඔයාලා නිකන් පොඩි උදාහරණයක් පෙන්නුවේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක වැඩ කරන්නේ කොහොමද? ඒ guys ඔන්න ඔච්චරයි මම නම් දන්නේ නැහැ. එච්චර මේ ෆ්‍රෙන්ච් එහෙම කතා කරන්නේ. ඉතින් ඒ හින්දා එච්චර ඒ හින්දා මේ කතා කරේ නෑ. ඉතින් ඔයාලට අදහසක් ඉන්නේද මේකෙන් වෙන්නේ මේක කියලා. ඉතින් ඒක තමයි මට දෙන්න ඕනි වුණේ. ඉතින් අර ඔයගොල්ලෝ බලන්න ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට ඒ ලැන්ග්වේජස් පුළුවන්. ඉතින් guys ඊළඟට මම ආස කරන ෆීචර් එකක් තමයි මේකේ සර්ච් ඔප්ෂන් එක. ඉතින් ඇත්තටම මේක Google එකෙන් තමයි දීලා තින්නේ. දැන්ට ගොඩක් ඩිවයිසස් වලට නම් හැබැයි මේ ඔප්ෂන් එක තියෙනවා. හැබැයි මම ආස ෆීචර් එකක් මේක. දැන් ඔයාලට පුළුවන් බලන්න. ඉතින් guys දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පෙන්වනවා ඇති පැත්තේ. දැන් මේක වැඩ කරන්නේ මෙන්න මේ home icon එක ලෝන් ප්‍රෙස් එකක් දුන්නාට පස්සේ ඔයාලට පෙන්නනවා මේ වගේ නිකන් පාට පාට යන්න ගන්නවා ඩිස්ප්ලේ එකේ. ඊට පස්සේ ඔයාලට සර්ච් කරන්න ඕනේ එක. ඔයාලට සර්ච් කරන්න ඕනේ දේ මෙන්න මෙහෙම අපි ස්ක්‍රීන් එකේ ඇඳලා පස්සේ
පස්සේ ඒක එයා සර්ච් කරනවා. දැන් මට මේ wallpaper එක තමයි guys සර්ච් කරන්න ඕනේ. ඉතින් guys දැන් ඔයාලට පේනවා ඇති එයා Google එකෙන් ඒ දේ සර්ච් කරලා අපිට දුන්නා. ඉතින් මේක මහා ලොකු ෆීචර් එකක් නෙමෙයි. ඇත්තටම දැන් මම දැකලා තියෙනවා මේක Google Pixel phones වලට එහෙම ඇවිල්ලා තියෙනවා. තව phones වල තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. Pixel එකට තියෙනවා කොහොම හරි. ඒ වගේම දැන් Samsung එකටත් මේ option එක තියෙනවා. ඉතින් කොහොම හරි දැන් එයා සර්ච් කරලා දුන්නා. දැන් මේක ගොඩක් වටිනවා guys. දැන් කොහේ හරි ඔයා හිතන්න දැන් ඔයා වෙන රටකට වගේ ගියා. එතකොට ඔයාට යන්න ඕනේ එක ලොකේෂන් එකකට. හැබැයි ඔයා ඒ ලොකේෂන් එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් එතකොට ඒ ලොකේෂන් එකේ ෆොටෝ එකක් දැන් ඔයාලා දැකලානේ ආසෙ තියෙන. ඒ ෆොටෝ එක ඔයාලට සිලෙක්ට් කරලා මේ වගේ ලොන් ප්‍රෙස් එකක් දීලා හෝම් බටන් එකේ ඔයාලට Google එකේ තප්පර ගානක් ඇතුළත ඒ ලෝකේෂන් එක මොකක්ද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒක යූස්ෆුල්. ඉතින් ඒක තමයි මම හිතුවේ මේ වීඩියෝ එකේ ටිප්ස් පහට මම මේක ඇඩ් කරනවා කියලා. ඉතින් දැන් බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඊළඟට මම මේකේ ආසම දෙයක් තමයි ඇත්තටම මේක ගොඩක් වටින ෆීචර් එකක්. ඉතින් අපි ඇත්තටම දැන්ට මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් මැනුවල් තමයි අපි මේක කරන්නේ noise අයින් කරන එක guys. හරිද? වීඩියෝ එක ඔඩියෝ එකේ noise එක අයින් කරන්න අපි සාමාන්‍යයෙන් ඇත්තටම මොකක් හරි software එකකට දාලා එහෙමනේ Galaxy AI එකෙන්ම ඒ feature එක දීලා තියෙනවා අපිට වීඩියෝ එකේ noise එක අයින් කරන්න. දැන් මම උදාහරණයක් විතර මේ විදියට පොඩි වීඩියෝ එකක් ගන්නම්. හරිද? හරි guys ඉතින් ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා අපේ වීඩියෝ එකට ගන්න. ඉතින් දැන් ඔයාලට වටපිටි සද්ද ඇහෙනවා ඇති. AC එකේ එහෙම sound එක එනවා ඇති. ඉතින් දැන් අපි බලමු මේකේ noise එක අයින් කරාම කොහොමද කියලා. හරි guys ඔන්න දැන් මම මගේ වීඩියෝ ක්ලිප් එක අරගෙන තියෙන රෙකෝඩ් කරපුවා. ඉතින් දැන් මේකේ noise එක තියෙන පොඩ්ඩක් මොකද AC එක දාලා තියෙන්නේ room එකේ. එතකොට sound එක පොඩ්ඩක් ඇහෙනවා. ඉතින් දැන් අපි බලමු මේකේ noise එක අයින් කරන්න කියලා. හරි guys දැන් ඔන්න වීඩියෝ ක්ලිප් එක දැන් මෙතන තියෙනවානේ. එතකොට දැන් තියෙනවා මේ Galaxy AI sign එක. ඔයගොල්ලෝ පේනවා ඇති මැද නිකන් අර තරුවාගයක් වගේ තියෙනවා. අන්න ඒක press කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ඇනලයිස් කරනවා ඔයාලා සවුන්ඩ් එක. හරි guys ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා voice කියලා එක කොටසක් තියෙනවා. ඒ වගේම noise කියලා එකක් තියෙනවා. ඉතින් දැන් මේකේ noise එක කියන්නේ වටපිටේ සද්දිදී ඔයගොල්ලෝ එක දන්නවා. ඉතින් දැන් මේකේ මෙයා ඔක්කොම ඇනලයිස් කරලා තින්නේ. එතකොට noise එකයි voice එකයි දෙකම මෙයා වෙන වෙනම අරන් තින්නේ මේ වෙනකොට. ඉතින් guys දැන් මම මේක පොඩ්ඩක් play කරන්න. හරි guys ඉතින් ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. ඔන්න තමයි ඔරිජිනල් එක තියෙන්නේ. දැන් ඔයාලට වටපිටි සද්ද ඔයාලට ඇහෙනවා ඇති. දැන් ඒකේ sound එක පොඩ්ඩක් වටපිටි සද්දයක් තියෙනවා. දැන් අපි බලමු මේකේ noise එක කොහොමද අඩු වෙන්නේ කියලා. මම ආයෙ මම මුල්ට ගත්තා. එතකොට දැන් මේ noise කියන එකේ මම මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම ඍණ 100ට ගන්නවා. එතකොට noise එක දැන් 0යි. හරි දැන් අපි බලමු කොහොමද මේගොල්ලෝ noise එක අයින් කළාද කියලා. හරි guys ඉතින් ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා අපේ වීඩියෝ එකට ගන්න. ඔයගොල්ලන් පේනවා ඔයාලට වටපිටි සද්ද ඇහෙනවා ඇති. දැක්ක නේද? ඔන්න බලන්න දැන් මම මේක ප්ලේ කරන එකම එක් කරන්න. හරි guys ඉතින් ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා අපේ වීඩියෝ එකට ගන්න. ඉතින් දැන් ඔයාලට වටපිටි සද්ද ඇහෙනවා ඇති. AC එකේ එහෙම sound එක එනවා ඇති. ඉතින් දැන් අපි බලමු මේකේ noise එක අයින් කර දැක්කනේ guys කොහොමද මාර feature එකක් එක. ඒ වගේම දැන් මේක අපි ආයි තිබ්බ විදිහටම හදලා voice කියන පැත්තට ගියොත් දැන් අපිට ඔයා හිතන්න noise එක ඕනේ voice එක ඕනේ නැහැ කියලා. එතකොට දැන් අපිට පුළුවන් මේකේ voice එක අයින් කරන්න. හරි guys. එතකොට noise එක විතරයි guys තියෙන්නේ. දැක්කද? වටපිටි සද්ද ඇහෙනවා ඇති. AC දැක්ක නේද guys? ඉතින් ඔන්න ඔහම තමයි වෙන්නේ. දැන් මේ වගේ මේකේ තියෙන auto කියලා feature එකක්. එතකොට auto එකකින් මෙයා අපිට දැන් මේක manual නේ අපි කරේ. මෙයා auto select කරගන්න. දැන් මම මේක auto එබුවොත් දැක්ක ටක් ගාලා ඒක අඩු කරා දැක්ක. ඔන්න බලන්න. හරි guys ඉතින් ඔන්න දැන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා අපේ වීඩියෝ එකට ගන්න. අර auto දැම්මම guys අර පොඩ්ඩක් මෙයා හොඳට හදනවා. ඉතින් එයාට තේරෙන විදිහට. එතකොට දැන් අපිට සමහර වෙලාවට සෙට් නැති වෙන්න පුළුවන්. හැබැයි වුණාට ගොඩක් දුරට මෙයා ඒක ක්ලියර් කරනවා. ඉතින් guys ඔන්න ඔහොම තමයි මේ ෆීචර් එක වැඩ කරන්නේ. ඒ වගේම ඔයාලට දැන් සේව් කරන්න මෙතන save edit කියන එක එබුවට පස්සේ ඔයාලට සේව් කරගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ ෆයිල් එක. ඉතින් guys ඔන්න ඊළඟට මම ගෙනල්ලා තියෙන්නේ ගොඩක්
ඔෆිස් වැඩ එහෙම කරන සෙට් එකට තමයි මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මම හිතුවා ඒ කොටසත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනි කියලා. ඉතින් දැන් මේකෙදි වෙන්නේ ඇත්තටම ඔයාලට ඔයාලගේ මොකක් හරි වර්ඩ් ඩොකියුමන්ට් එකක් කියලා හිතන්නකෝ. දැන් එතකොට ඔයාලට ඒකේ තියෙනවා ටේබල්ස් හදන්න, ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ ගහන්න, ඒ වගේ දේවල් තියෙනවා කියලා ඔයන්න ඔයා හිතන්න. එතකොට දැන් ඒකේ ඔයා ඒ කිසිම දෙයක් කරන්න නැතුව ටයිප් කරගෙන යනවා. එතකොට ඔයාට පුළුවන් මේකේ AI එකට කියලා ඔයාගේ අර සම්පූර්ණයෙන් ටයිප් කරගෙන ගිය ඩොකියුමන්ට් එක මෙයාලට දීලා අර ලස්සන්ට ඒක ඇනලයිස් කරලා ඒක වෙනම ටේබල්ස් හදලා ඒ විදිහට ඩිසයින් කරලා. ඉතින් ඒකත් කූල් ෆීචර් එකක්. දැන් මම ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් guys මේ වීඩියෝ කරන වෙලාවේ මට මේ හොයාගන්න බෑ ඩොකියුමන්ට් එක ඇත්තටම. ඒ හින්දා මම සිංගප්පූර් ගිය වෙලාවේ අපි ඔය ලොකේෂන්ස් වලට යනවානේ බලන්න. ඉතින් ඒ ටික මම නිකන් පොඩි නෝට් එකක් දාගෙන ගියා අමතකයි කියලා ඉඳලා. ඇත්තටම දැන් මම ඒ ටික ඒක තමයි මේ ඕපන් කරන් ඉන්නේ. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් guys මුලින්ම ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන පල්ලෙහාම තියෙනවා අර AI sign එක. ඉතින් ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ auto format කියලා එකක් තියෙනවා. අන්න ඒක ප්‍රෙස් කරන්න. ඒකේ ඉබුවාම තියෙනවා මේකේ headers and bullets කියලා feature එකක්. ඒක ප්‍රෙස් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැමදේම select කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් generate කරන්න මේ text layout එක. ඔන්න බලන්න දැන් වෙනදී. ඉතින් guys ඔයාලට පේනවා දැන් මම මේකේ ටයිප් කරාට අර ලස්සන්ට අන්ඩර්ලයින් කරලා හෙඩර්ස් සෙට් කරලා ඒ වගේ එහෙම කරලා තිබ්බේ නෑ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ලස්සන්ට මේකේ හෙඩර්ස් දාලා අන්ඩර්ලයින් කරලා ඒ වගේම අපි මේජර් ඇට්‍රැක්ෂන්ස් කියලා වෙනම ඒ ඇට්‍රැක්ෂන්ස් තියෙන මම ටයිප් කරලා තිබ්බ ටික වෙනම ලස්සන්ට පිළිවෙලට යාලා ඒක හදලා තිනවා. ඉතින් ඒ වගේම තව ඒගොල්ලෝ එක වර්ෂන්ස් එවනවා. දැන් මේක තමයි පළවෙනි වර්ෂන් එක. ඉතින් ඊට පස්සේ ඉතින් මේකේ අපි රයිට් සයිඩ් එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති තව ලස්සන විදිහට ටයිප් කරපුවා තියෙනවා මේ. දැක්කද guys? මාරම ලස්සනට හදපුවා තියෙනවා මේ. තව ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අර හෙඩර්ස් ඇඩ් කරලා ඒ දේවල් මාර ලස්සනට ඒක හදලා ඉවරනවා. ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති ඒකත් මාරටම වටිනවා. ඉතින් ඒ වගේම අපිට දැන් පුළුවන් මේකේ අපි ටයිප් කරද්දි සමහර වෙලාවට ස්පෙලින්ස් එහෙම වරදින්න පුළුවන්. එතකොට දැන් මේකේ ඉතින් මෙතන Galaxy icon එක තියෙනවා ඒගොල්ලෝගේ AI icon එක. ඒකේ තියෙනවා spellings and grammar කියලා වෙනම කොටසක්. ඒකෙදි පුළුවන් අපිට spellings එහෙම හරියට හදා ගන්න. ඔන්න බලන්න දැන් ඒක වැඩ කරන විදිය. දැන් මම මේකේ ඒක ප්‍රෙස් කරා. ඊට පස්සේ show corrections කියලා මේක එනවා. ඒකේ පෙන්නුවාට පස්සේ මෙයා ඒ ඔක්කොම ටික පෙන්නනවා. ඒතර දැන් මම මේ මෙතන වැරදියට ටයිප් කරපුවා. ඊට පස්සේ මේකේ අර ස්පේසස් තියන්න ඕනේ දැන් ඒ ඔක්කොම දේවල් පෙන්වනවා. දැන් මේකේ අපි replace කියන එක එබුවොත් එහෙම එයා ටග් ගාලා අපේ සිලෙක්ට් වෙලා තියෙන ටිකට එයා ඒක රිප්ලේස් කරනවා හරි විදිහට. ඒකත් කූල් ෆීචර් එකක්. ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න පොඩ්ඩක්. ඒ වගේ මේකේ තියෙනවා තව ටේබල්ස් හදන්න. ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ ෆෝන් එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඒක try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒව ඇත්තටම මාර useful features. ඉතින් ඔයගොල්ලෝ ඒක try කරලා බලන්න. ඉතින් මේකේ මම final feature එක විදිහට තෝරන් දීන්නේ Galaxy AI එකකින් අලුතෙන් මේපු interpreter option එක. ඉතින් ඔයගොල්ලෝ දාන්න interpreters ලා එහෙම අපි use කරනවා සමහර දේවල් වලට. ඒ කියන්නේ translators-ලා. ඉතින් එතකොට අපිට ඇත්තම ලෝකේ අපි කියන භාෂාව වෙන භාෂාවකට හරවලා කියන එක තමයි ඒගොල්ලොන්ගේ රස්සාව. ඉතින් එතකොට දැන් මේකේ ඇවිල්ලා තියෙනවා ඉන්ටර්ප්‍රිටර් කියලා ඔප්ෂන් එකක්. දැන් මේකෙදි වෙන්නේ ඒ දේම තමයි. සරලව ඔයා හිතන්න ඔන්න ඔයා යනවා ජපානයට. ජපානය වගේ රටක guys ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ මදර් ලැන්ග්වේජ් එක විදියට යූස් වෙන්නේ ජැපනීස්. එතකොට සාමාන්‍යයෙන් ජපානයේ නම් ඉංග්ලිෂ් වගේ ලැන්ග්වේජ් එකක් එච්චර ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නෑනේ. එතකොට අර ඒගොල්ලොන්ගේ භාෂාවට තමයි ඒගොල්ලෝ මුල් තැන් දීලා තින්නේ. ඉතින් මේ කන්ට්‍රි එක විසිට් කරන්නේ නැ විසිටර්ස්ලා තමයි ගොඩක්ම කේස් එක එන්නේ. මොකද දැන් අපි ෂොප් එකකට ගිහින් වගේ අයිටම්ස් ගන්නෙද්දි එතකොට එතන ජැපනීස් කෙනෙක් ඉඳියොත් එහෙම මාර කේස් එක තමයි වෙන්නේ. දැන් අපිට කතා කරගන්න බෑනේ ජැපනීස්. එතකොට ඉතින් guys ගොඩක් යූස්ෆුල් ෆීචර් එකක් තමයි මේ ඉන්ටර්ප්‍රිටර් ඔප්ෂන් එක. දැන් මම මේකේ පෙන්නන්නම් ඔයාලට මේක වැඩ කරන විදිහ. ඉතින් guys දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඉතින්. ඉතින් guys දැන් ඔයාලට පේනවා මේකේ දෙපැත්තක් බෙදලා තියෙනවා කියලා. ඉතින් එතකොට උඩ කොටස යූස් වෙන්නේ
අර අනිත් ලැංග්වේජ් එක කතා කරන කෙනාට. ඒ වගේම පල්ලෙහා කොටස යූස් කරන්නේ අපිට. ඉතින් මේක සිංහල ලැංග්වේජ් එක නෑ. ඉතින් මම නම් හිතන්නේ ඇත්තටම Samsung එකේ මේ සිංහල ලැංග්වේජ් එක දෙයි කියලා. ඉතින් අපිට යූස් කරන් තියෙන්නේ මේකේ ඉංග්‍රීසි. ඉතින් ඒ වගේම අනිත් කෙනාට අපිට පුළුවන් ඒ කතා කරන ලැංග්වේජ් එක දාන්න. දැන් එතකොට ජැපනීස් නම් අපිට මෙතනින් ඔයාලට පේනවා ඇති මේ මෙතන පල්ලෙහා ඒ ලැංග්වේජ් එක තෝරන්න තැනක් තියෙනවා. දැන් මගේ මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මේ වෙනකොට ඉංග්‍රීසි, ස්පැනිෂ් ඒ වගේම ෆ්‍රෙන්ච්. ඉතින් guys දැන් ඔයාලට වෙන ලැංග්වේජ් එකක් ඕනේ කියලා හිතනකො. එතකොට ඔයාලට පුළුවන් අර කලින් වගේම මේක ඇඩ් ලැංග්වේජස් ගිහිල්ලා එතනින් ඔයාලට ඕනේ ලැංග්වේජ් එක මෙතනින් තෝරලා ගන්න. හරිද? එතකොට දැන් මේකෙන් අපි දැන් මං ස්පැනිෂ් දාන් ඉන්න මොකද ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මං ඒක විතරයි. ඒ වගේම යටින් තියෙන්නේ අපි කතා කරන එකනේ. එතකොට අපේ ලැංග්වේජ් එක අපිට මෙතන තෝරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කතා කරන්නේ මෙන්න මෙහෙමයි guys. දැන් ඔයාලට පේනවා ඉතින් මයික් අයිකන් එකක් තියෙනවා. එතකොට අපේ පැත්තේ තියෙන එක මයික් එක යූස් වෙන්නේ අපිට. එහා පැත්තේ එක තියෙන්නේ අනිත් කෙනාට. ඉතින් guys එතකොට ඔය කතා කරන වෙලාවට මෙන්න මෙහෙම ෆෝන් එක තියාගත්තා. හරිම ලේසි. ඔයාලට පුළුවන් මේ අපේ මයික් අයිකන් එක ඔබලා අපිට කියන්න එයාට කියන්න ඕනේ දේ. මම නිකන් ඔයාලට උදාහරණයක් පෙන්නන්න. Hi brother, what's up? Hola, hermano. ¿Qué pasa? ඒගොල්ලොන්ගේ ලැංග්වේජ් එකකින් කිව්වා. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ ඒක. ඉතින් දැන් එතකොට ඔයාලට පුළුවන් එයා කතා කරන වෙලාවට ඔයාට තියන්නේ මේ ඒ පැත්තේ තියෙන මයික් අයිකන් එක ඔබන්න. එතකොට එයා ඒ පැත්තේ මයික් එක ඔන් වෙලා එයා කියන එක අරගෙන අපිට මේ පැත්තෙන් ට්‍රාන්ස්ලේට් වෙලත් පෙන්නනවා. ඒ වගේම ඒක අපිට ඇහෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඒ ෆීචර් එක යූස් වෙන්නේ. guys මේ ෆීචර් එක මාරම යූස්ෆුල්. මොකද ඇත්තටම අපි කොහේ හරි ට්‍රැවල් කරනවා නම් වගේ තමයි මේක ගොඩක්ම වටින්නේ. දැන් ඇත්තටම ජපාන්, චයිනා ඒ වගේ රටවල් වල සාමාන්‍යයෙන් එහි ඉංග්‍රීසි වලට වැඩි ඒ රටවල් වල ලැංග්වේජ් එකනේ කතා කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් විසිටර් කෙනෙක්ට ඒක මාරම යූස්ෆුල් ෆීචර් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම මේ ඉන්ටර්ප්‍රිටර් ෆීචර් එක මේකට ඇඩ් කරේ. ඉතින් guys ඔන්න ඔහොම තමයි මේ වීඩියෝ එකත් ඉවර වෙන්නේ. ඉතින් thank you බලපු ඔයාලා හැමෝටම. දැන් guys අපි ගිහින් එන්න Technic Talks YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ එන bell icon එක press කරොත් විතරයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයා ගාවට මේක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් guys මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. Bye bye. Peace. Yeah, I'm about to fade away, 'cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay? Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place. You wanna love me? Well then baby have a taste. All the highs and the lows, no you'll never be the same. I don't really wanna hurt you but I can't control the pain. If you're sticking by my side maybe we could be okay. Okay, okay.